අපි සුසර මාධ්‍යයකින් මම ගෝමිත් සංජිත. මම ඉදුවරනායජී. අපිත් එක දෙකතු වෙලා ඉන්නවා ගිරාන්තර කෝට්ටේ මධ්‍යම මහාවිද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමනි රමණි මැඩම්. නියෝජ්‍ය විදුහල්පතිතුමනි අපිට දැනගන්න පුළුවන්ද පාසලේ ප්‍රවීණ ගුරුවරියක් හැටියට ඔබතුමියට මේ ලංකාපුර හටන පිළිබඳව දැනෙන්නේ කොහොමද? පුතේ ඔයාලට පේනවා මේ මොහොතේ මේ ක්‍රීඩා ලෝලින්ගේ උණුසුම් අත්පොළසන් නාදයේ මැද්දේ ඒ වගේම අපූර්ව සංගීත නාට්‍ය මැද්දේ ඒ වගේම අපූර්ව නර්තනයන් මැද්දේ අපේ පාසලේ දරුවන් ක්‍රීඩා කණ්ඩායමේ අපේ දරුවන් ඉතා උණුසුම් ආකාරයෙන් ඔවුන්ගේ ප්‍රතියෝජක පිළට උණුසුම් අභියෝගයක් එල්ල කරමින් සිටින මොහොතක තමයි අපි මේ රැඳී සිටින්නේ. අපි දන්නවා මේ දරුවෝ ඉතාමත්ම හොඳින් පුහුණුවීම් කටයුතු වල නිරත වුණා. මම හිතන්නේ මේ පුහුණුවීම් කටයුතු අතරතුරෙත් අපි දැක්කා ඒ දරුවන්ගේ ඒ අතිදක්ෂ ක්‍රීඩා ස්වරූපය. අපිට කියන්නේ විදුහල්පතිතුමනි මේ ක්‍රීඩකයන්ට ඔබතුමියට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ක්‍රීඩකයින්ට දෙන්න තියෙන පණිවිඩය තමයි දුවේ පුතේ මම හිතන්නේ ක්‍රීඩකයෙක් කියලා කියන්නේ අභියෝග ජය ගන්න සූදානම් කෙනෙක්. ඒක නිසා ජය පරාජය විඳ ගැනීම විශේෂයෙන්ම පරාජය කියන්නේ ජයග්‍රහණයකට තියෙන ඉනිමගක් එහෙම නැත්නම් පඩිපෙලක්. ජය පරාජය විඳ ගැනීම තමයි අපි හොඳ පුරවැසියෙක් විදියට බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා කවුරු කෙසේ කිව්වත් මම හිතන්නේ අපේ ගිරාන්දුරුකෝට්ට ජාතික පාසලේ ආදරණීය ඒ පුතාලා මේ තරගය සඳහා සූදානම් වූ ආකාරයෙන් අනිවාර්යයෙන්ම ජය ලබන ආකාරය තමයි අපිට පෙනෙන්නේ. ඒ වගේම මමත් අවසාන වශයෙන්ම මගේ හද පිරි ආශිර්වාදය ඔවුන්ට එකතු කරනවා මේ ක්‍රීඩාවේ අවසානයේ ඔවුන් අභියස තියෙන ඒ කුසලානේ හිමි කර ගැනීමට හැකි වේවා කියා. ගුරුතුමියනි අවසාන වශයෙන් ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩකයන්ට ඔබතුමියට ලබා දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ප්‍රේක්ෂකයන් ඇත්තටම මම හිතන්නේ අපේ ක්‍රීඩා පිටියේ මැද මේ දැඩි උණුසුම්කාරී දේශගුණික කාලගුණික තත්ත්වයේ මත ක්‍රීඩාවේ නියැලෙන අපේ ක්‍රීඩකයින්ට ඔබලාගේ උණුසුම් අත්පොළසන් ආදේ සහ ඔබලාගේ උණුසුම් ආශිර්වාදය තමයි අවශ්‍ය වෙන්නේ. ඔබලා නිරන්තරයෙන්ම ඔවුන් දිරිගැන්වීම සඳහා ඔබලාගේ උණුසුම් අත්පොළසන් ආදේ සහ ඒ උණුසුම් ආශිර්වාදය ලබා දෙන්න කියන ආදරණීය ඉල්ලීම කරන්න තමයි මට තියෙන්නේ. බොහොම ස්තුතියි නියෝජ්‍ය විදුහල්පතිතුමනි අපිත් එක්ක සම්බන්ධ වුණා.